හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අපේ වීඩියෝ සීරීස් එකක් මීට කලින් ගියා O level අත්ලක් කියලා. කියන්නේ අපේ O level වලට සපෝට් එකක් වෙන විදිහේ ගණිත කර්ම කිහිපයක් ස්මාර්ට් විදිහට ඉක්මනට කරගෙන යන එකක්. ඒක ඔයගොල්ලෝ සමහර විට ආරම්භන්නත් ඇති. ඒකට සමගාමීව අපි SFT වලත් ඒ වගේම පොඩි සපෝට් එකක් අත්වලක් දෙන වීඩියෝ සීරීස් එකක් පටන් ගන්නවා. මේක ඇත්තටම ළමයි කීප දෙනෙක්ගේ ඉල්ලීම මතම තමයි කරන්නේ. SFT වල මේ බලයේ පාඩම තියෙන ඔයගොල්ලෝ SFT කරන ළමයි බලනවා නම් මේක දන්නවා. SFT වල බලය කියලා කියන්නේ හොඳ මට්ටමේ පාඩමක්. ඒක හොඳ මට්ටමේ පාඩමක් වෙන්නේ ඒකේ ඔයගොල්ලෝ හදාරන ඇප්ලිකේෂන් උත් එක්කලා. එතකොට ගොඩක් වෙලාවට ගොඩක් ළමයි දන්නවා මේක සමහරලාට මම දැන් කියද්දී ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ගොඩක් ළමයින්ට F = ma දාන එක තමයි බලය කියලා හිතාගෙන ඉන්නේ. ඇත්තටම F = ma දාන එකට වඩා ලොකු දේවල් ගොඩක් බලය ඇතුලේ තියෙනවා. ඒක මේ මම විස්තරාත්මකව මේ ටොපික්ස් වෙනම කතා කරද්දී කියලා දෙන්න. මට ඒකේ මූලාරම්භයක් විදියට ගන්න ඕනේ. ඕගොල්ලොන්ට ඇත්තටම දැනගන්න ඕනේ F = ma දානකොට F වෙනුවට අපි F total එක දාන්න. ඝර්ෂණ බලයක් එහෙම තියෙනවා. අපි එහෙම නැති තනි බලයක් තියෙන වෙලාව තමයි F = ma වල F කියන තනි බලය යොදන්නේ. මේ මම මේ කියන කතාව මොකද්ද කියලා මගෙන් ඉගෙන ගත්ත ළමෙක් හෝ හරියට ඉගෙන ගත්ත ළමෙක් නම් දන්නවා. එහෙම නැත්නම් මෙතන මේ ගැටලුව ඔයගොල්ලන්ට පාඩම කරනකොට තේරෙන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ නිසා මට කියන්න උනේ බලය ඔයගොල්ලෝ හිතන මට්ටමට එහා ගියපු. ඒ වගේම බලය ලකුණු කරන නම් ධන දිශාව ලකුණු කරන්න ඕනේ. බලය දෛශිකයක් වෙන්නේ කොහොමද කියන එක විස්තරාත්මකව දැනගෙන ඉන්න ඕනේ. මේ වගේ කරුණු කාරණා කිහිපයක් තියෙනවා. අනිත් එක ළමයින්ට ගොඩක් වෙලාවට F = ma දැම්මට කප්පි ගණන් ආවොත් එහෙම ආනද තල ආවොත් එහෙම ආනද තල කප්පි ගණන් ආවොත් එහෙම මෙන්න මේ වගේදී ළමයිට මොකද්ද කරන්න ඕනේ කියන එක පැටලෙනවා. ඊට පස්සේ තන්තුවක් ආවොත් එහෙම සම්ප්‍රයුක්ත බලය හොයන එක එක් ස්කන්ධයකට පමණක් F = ma දාන්නේ මම ඉස්සෙල්ලා කිව්වේ F total දානවා කියලා. එතකොට අපිට ඕන නම් පද්ධතියම දාන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කන්ධ වලට දාන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණා මම මේ කියපු කාරණා ගොන්නත් ඕගොල්ලෝ එකපාර හරියට මේ වෙනකොට අවබෝධයක් තියෙනවා නම් ඇත්තටම ඕගොල්ලන්ට මම මේ කියන කාරණා ටික සහ බලයේ ලොකු පරිචයක් ඇත්තටම ඕගොල්ලන්ට තේරෙනවා. මේ ටික වෙන් වශයෙන් දන්නේ නැති ළමයිට තමයි ඇත්තටම මෙන්න මේ පාඩමේදී මේ හොඳ ඇප්ලිකේෂන් හොඳ ගානක් විසඳ ගන්න බැරි. හරි. එතකොට මම ඒ මුල් හැඳින්වීම කරේ ඔයාලට ඇයි බලය ඉගෙන ගන්න ඕනේ කියන කතාව පැහැදිලි කරා. එතකොට අපිට බලය SFT පාඩමට අදාළව මම තෝරාගත්ත අනුමාතෘකා කිහිපයක්. හරියටම කිව්වොත් බලය සාමාන්‍යයෙන් පාඩමක හොඳ ගානක් කිරීමට අවශ්‍ය වෙන විදිහේ තීරි කාරණා සියල්ලම සම්පූර්ණ වෙන විදිහේ මම අනුමාතෘකා ටිකක් තෝරගෙන තියෙනවා. හරි. අපි මේක ක්ලාස් එකේදී නම් අපි කතා කරනවා අපේ ළමයි දන්නවා මේකට කියන්නේ RM කියලා road map එක කියලා. හරි. මම road map එක කියන එකෙන් තමයි මෙන්න මෙහෙම මේක හරියට content එකක් වගේ. ඔයා මොනවද ඉගෙන ගන්න කියන එක තියෙන්නේ. හරි. එතකොට මම අද දවසේ වීඩියෝ එකකින් ඔයාලට කියන්න හදන්නේ මේ මෙතන මොනවද මේ තියෙන්නේ කියලා. මම ඊට පස්සේ සතියකට වීඩියෝ සීරීස් දෙකක් දානවා. සමහරට එකෙන් එකක් මේ O level support එක වෙලා එකක් A level support එක වෙයි. එහෙම නැතුනොත් සමහරලාට A level support එකෙන්ම දෙකක් යන්නත් පුළුවන්. සමහරලාට A level support එකෙන් දෙකයි O level support එකෙන් එකයි වෙන්නත් පුළුවන්. ඒක අර මට වෙලාව තියෙන හැටියට මම මේක සම්පාදනය කරගන්න විදිහට මම මේ වීඩියෝස් ටික රිලීස් කරනවා. එතකොට මට අද දවසේ මූලික වශයෙන්ම කියන්න උවමනාව තියෙන්නේ මෙන්න මේ මාතෘකා ටික සහ ඒ වගේ අපි හදාරන්න කල්පනා කරන්නේ මොනවද කියලා. එතකොට පළවෙනියටම බලයේ දෛශික ස්වභාවය. ඇත්තටම බලයේ දෛශිකයක් කියලා කියනවා කොහොමද දෛශිකයක් කියන්නේ කියන්නේ. මම මේදී ඕගලන්ට සරල වශයෙන් උගන්වන්නම් නම් ඇත්තටම මේ බලයේ දෛශිකයක් කියන එක ඕගොල්ලෝ මේ කටපාඩම ඉගෙන ගන්න කියන. හරි. එතකොට බලයේ දෛශිකයක් කියන එකේ අපිට වැදගත්කම මොකක්ද කියන එක දැනගන්න ඕනේ. නැත්නම් මේ පාඩමේ අනුමාත්‍රක විදිහට මේකේ එන්නේ කියන එක ළමයි අවබෝධ කරගන්න. ඊට පස්සේ බල පද්ධතියක සම්ප්‍රයුක්තය. අපිට බල දෙකක සම්ප්‍රයුක්තය හොයන්න තියෙනවා. එතකොට තීටා කෝණයකින් අනත බල වල සම්ප්‍රයුක්තය හොයන්න තියෙනවා. ලම්බක බල දෙකක සම්ප්‍රයුක්තය හොයන්න තියෙනවා. ඔය දෙකත් එක්කලා අපි සපෝට් එකක් අරගෙන කරන්නේ බල පද්ධතිවල සම්ප්‍රයුක්තය හොයන එක. මගේ මතකේ හරියට 2015 හෝ 16 ගාණක් තියෙනවා හොඳ මට්ටමේ ගාණ. එතකොට ඒ වගේ එකක් සාමාන්‍ය විසඳන්න දැනගෙන ඉන්න ඕනේ. එතකොට බල සම්ප්‍රයුක්තය හොයනවා කියන්නේ R වර්ගය සමානයි P වර්ගය දන Q වර්ගය දන 2යි PQ cos θ කියන එකම නෙමෙයි. මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕන කතාවක් තියෙනවා. අන්න ඒ ටික තේරුම් කරගන්න. ඊට පස්සේ නිව්ටන් නියම තුනක් තියෙනවා අපිට. මේකේ අනුමාතෘකා කිහිපයක් ගන්න ඕනේ. මේකේ මම ගත්තේ නැහැ. මෙතන මට මේ පහසුකම් නැති නිසා. එතකොට නිව්ටන්ගේ නියම තුනක් තියෙනවා. ඒ නිව්ටන් නියම තුන මම කියනවා. මේකෙදිත් ඕගොල්ලෝ නිව්ටන් නියම තුන නිකන් මේ කටපාඩමින් කල්පනා කිරීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. පළවෙනි නියමයෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් අපිට ව්‍යුත්පන්න වෙන සූත්‍රය මොකද්ද? ඒ සූත්‍රයට මේක ගැලපෙන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න. ඔය ඕගොල්ලෝ ගොඩක් වෙලාවට නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ සෑම ක්‍රියාවකටම සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එක දන්නේ. ඒකෙදී R = mg කියන එක ගන්න. දැන් ඔයා කල්පනා කරලා බලන්න ඔයාට ඒකෙත් ඇත්තටම කියන තියරි එකක් තේරෙනවා. ඒක සූත්‍රයත් දන්නවා. ඒ සූත්‍රය තියරි එකට ගැලපෙන්නේ කොහොමද කියලා තේරෙනවා. බලන්න පළවෙනි නියමයේ දෙවෙනි නියමෙත් ඕගොල්ලන්ට හරියටම තේරෙනවද කියලා. අනේ ඒ විස්තර කිරීම තමයි මේ මෙතනදී කරන්නේ. මම මේ කියන්නේ හැමසම අපි පාඩමක ඉගෙන ගන්නකොට ඒකේ තියෙන තියරි කාරණා මේ අර හොඳ අවබෝධයක් තියෙනවා. අවබෝධාත්මක මේ විචාරයක් අපි මේකෙදී කරනවා. ඊට පස්සේ ඝර්ෂණ බලය තියෙනවා. ඝර්ෂණ බලයේදීත් මට ඉතාම වැදගත් කොටසක් කියන්න තියෙනවා. මම අර කිව්වේ F total කියන එක අපි දානවා කියලා. ඝර්ෂණය කියන්නේත් බලයක්. හැබැයි ඒක ප්‍රතිවිරුද්ධ බලයක්.
එහෙම නිසා තමයි මම කිව්වේ f = ma දානකොට f ට දාන්න ඕනේ f total එක. ඒක නිසා තමයි බලයේ දිශාව අර මම කිව්වේ බලයට දිශාව ධන දිශාව ලකුණු කරන්න ඕනේ කියලා. බලයේ ධන දිශාව අපි බලයේ දිශාව විදිහට ලකුණු කරලා බලයට විරුද්ධව ක්‍රියා කරන එක ඊට ප්‍රතිවිරුද්ධව ලකුණු කරන්නේ. මේ ලකුණු සම්මතිය නැති වුණොත් එතන අපි දාන්නේ අපි ඒක නිකන් කනාවට දානවා වගේ එකක් වෙනවා. ඝර්ෂණ බලය ඇයි ඍණ කරන්න කියන එක තියෙනවා. මේ ලකුණු සම්මුතිය හරිය වැදගත්. එතකොට f total කියන එක කොහොමද එන්නේ කියන එක අවසානයේදී මම තේරුම් කරනවා. මේ අපි දාන බලයේ දාන දිශාවට තියෙන ධන බලයේ දිශාවෙන් මේක අඩු කරලා පස්සේ තමයි f total එකේ. අපි ඇත්තටම f total එකට තමයි f = ma දාන්න ඕනේ. මෙන්න මේ කියන කාරණා ටික අවබෝධ කරගත්තොත් ඔයගොල්ලන්ට කවදාවත් පැටලෙන්නේ. සමහරවිට ළමයට ඝර්ෂණ බලයක් තිබ්බට පස්සේ කල්පනා කරනවා ඒ ඝර්ෂණ බලයටද f = ma දාන්න කියලා. මේක ඇත්තටම පැටලෙන්න හේතුව ඔය හරියට f total කියන එක දන්නේ නැති. ඊට පස්සේ දෙවෙනි අවසන් කාරණයට කලින් මාතෘකාවෙන් අපි කතා කරනවා බල සමතුලිතතාවය කියලා. බල සමතුලිතතාවයේ තීරි කිහිපයක් තියෙනවා. තීරිත් එක්ක ඔයාලා දැනගන්න ඕන හොඳ ගණනක් තියෙනවා. මගේ මතකේ හරිනම් 2020 19 හරි 2021 පේපර් එකේ හරි හොඳ අනත්තලයක ගණනක් තියෙනවා සමතුලිතතාවය. හොඳ කියන්නේ යම් මට්ටමක ගණනක් තියෙනවා. එතකොට බල සමතුලිතතාවය හා ඒ ආශ්‍රිත ගැටලු කියලා කියන්නේ බල සමතුලිතතාවයේ වස්තුවක් සමතුලිත වෙනකොට සමතුලිත වෙන වස්තුව මේ දෘඩ වස්තුවක්ද එහෙම නැත්නම් මේ ලක්ෂීය වස්තුවක්ද කියලා දැනගෙන ඉන්නවා. දෘඩ වස්තුවක් වුණ සමතුලිතතාවයටපත් වෙන්න අවශ්‍යතාවය වෙනයි. ලක්ෂීය වස්තුවක් වුණොත් එහෙම සමතුලිතතාවයටපත් වෙන්න අවශ්‍යතාවය වෙනයි. මේක තියරි එක. මේක කටපාඩමින් මතක තියාගන්නවා දැනගෙන ඉන්න ඕනේ. ඊට අමතරව ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ මේකේ ගණන් හදන එක. හරි? බොහොම සරල මට්ටමේ ගණන් හදන්න තියෙනවා. මේ ඕකේ තියෙන්නේ හැමතිස්සම මේක විස්තරාත්මකව දන්න ළමයි දන්නවා. මේ වස්තුවක් සමතුලිත වෙන්න නම් දෙපැත්තට තියෙන ගූර්ණ සමාන වෙන්න ඕනේ. මේ ගූර්ණ කියන එක ආනත තලයක තියෙන යම් හේතු කරලා තියෙන ලෑල්ලක් වගේ එක ගූර්ණ එකක් එහෙම ගන්නකොට ඒක හරි කල්පනාවෙන් ගන්න ඕනේ. එතකොට ඒ ගූර්ණ ගන්නේ ඇයි ඒක සමතුලිතතාවයට කොහොමද සම්බන්ධ වෙන්නේ? සමතුලිතතාවය කියන සමතුලිත වෙන්න නම් ඇයි ගූර්ණ කියන එක හේතු වෙන්නේ කියන අර තියරි කාරණේ මේ ගානට සම්බන්ධ වෙන කැලලව දැනගන්න. ඔන්න ඔතන බැරි වෙන දෙකට තමයි ළමයිට පැටලෙන්නේ. ඔක අපි කතා කරමු. අවසාන වශයෙන් බලය ආශ්‍රිත ගැටලු. මේක තමයි ළමයි ඔක්කොම කරලා පටලව ගන්න තැන. ඔයගොල්ලෝ හිතනවා නම් අර මං කිව්වේ මුලින් පටන් ගන්නකොට f = ma බලය කියන්නේ කියලා. නෑ මෙතන අනුමාත්‍රිකා තුනක් එන්න ඕනේ. අවශ්‍ය ලියා ගන්න කවුරු ළමෙක් ඉන්නවනම් මෙතන එන්න ඕනේ. එකක් තමයි ආනත තලවල ගණනය කිරීම. ඊට පස්සේ දෙවෙනි කොටස එන්න ඕනේ සුමට තලවල ගණනය කිරීම. තුන්වෙනි කොටස එන්න ඕනේ කප්‍යාශ්‍රිත ගණනය කිරීම. හතරවෙනි එක එන්න ඕනේ මිශ්‍ර ගැටලු කියලා. ඕක කලවම් එනේවත් තියෙනවා. ඒ කියන්නේ ආනත තලයක් එක්කලා කප්පිය නේව තියෙනවා. සුමට තලයක් එක්කලා මේ කප්පිය නේව තියෙනවා. ඝර්ෂණයේ සහිත තලයක් එක්කලා කප්පිය නේව තියෙනවා. මේ ඔක්කොම විසඳන්න දැනගන්නවා. හරි? එතකොට මේ මිශ්‍ර ගණන් විසඳන්න දැනගන්න ඕනේ. මේ මිශ්‍ර ගණන් විසඳනකොට මේ ඉහත කතා කරපු සමීකරණ මේ කොටස් වල තියරි හරි අවශ්‍යයි. එතකොට ඔයාලට තේරෙනවා මේක හරි ව්‍යුහගතකරණය වෙලා. මේවා වෙන වෙනම දැනගන්න ඕනේ. ඒ වගේ තියරි ගානත් එක්ක සම්බන්ධ වෙන එක කොහොමද? මේකදී ඇත්තටම කරන්නේ තියරි එක ගානත් එක්ක සම්බන්ධ කරලා ඒ තියරි එක ප්‍රැක්ටිස් කරනවා. ඒක ඔයාලට හොඳට කාවද්දවල තමයි මෙතනට එන්නේ. මෙතනදී තමයි ඒක පර්ෆෙක්ට්ලි අපි යූස් කරන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණා ටික ඔක්කොම දැනගන්න. එතකොට ඔයාලට පුළුවන් හොඳ මට්ටමේ ගානක් විසඳන්න. එතකොට ඔය මේ වෙනකොට මේ පාස් පේපර්ස් එහෙම පරිශීලනය කරන ළමයි අතරම දන්නවා බලය කියන මේ ඔක්කොම අල්ලපු හොඳ ගණන් ලොකුවට අහලා නැහැ. පොඩි තැන්වල අහලා තියෙනවා. හරි එහෙම අවස්ථා කිහිපයක් තියෙනවා. අපි ගත්ත චුම්බකත්වයත් එහෙම ලොකුවට විමසලා නැහැ. හරි ඒ වගේ මම හින්ට් දෙන්නම්. කියන්නේ මම කියන්නේ මේක විභාගයට එනවා කියන කාරණේ නෙමෙයි. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ වැඩියෙන් අහලා තියෙන මොනවද නැත්te මොනවද කියන එක ගැන ඔයාලට අයිඩියා එකක් තියෙනවා. අපි මේවත් කතා කරමු වීඩියෝ සීරීස් එක අතරතුර. හරි. එහෙනම් මට අදට කියන්න ඕන කාරණා මෙච්චරයි. මම මේ ටික හෙමින් ඉස්සරහට පැහැදිලි කරනවා. පළවෙනි වීඩියෝ සීරීස් එකෙන් මේක හෝ මේ දෙකම ඔයගලන්ට පැහැදිලි කිරීමක් සිද්ධ වෙනවා. හරි. එහෙනම් අදට අපේ වීඩියෝ එක අවසන් කරනවා. අපි තව දවස් දෙකකින් හෝ තුනකින් ඊළඟ වීඩියෝ එකකින් එනවා. සම්බන්ධ වුණ හැමෝටම බොහොම ස්තුතියි.